ඇසුරුම් මත සෞඛ්‍ය සම්පන්න බව හඟවන වචන පහක් සහ ඒවායේ සැබෑ අර්ථය. ආහාර කර්මාන්තය භාවිත කරන වචන පහක ඔබ නොදත් සත්‍ය අර්ථය. ස්වාභාවික රසකාරක. ඇසුරුමේ සඳහන් අමුද්‍රව්‍යයෙන් රසය ලැබේයයි අදහස් නොවේ. මෙම රසකාරක ඕනෑම ස්වාභාවික ප්‍රභවයකින් නිස්සාරණය කළ හැක. එය නිෂ්පාදනය සමග කිසිදු සම්බන්ධයක් නැති දෙයක් වෝද විය හැක. ඒවා සැකසූ හා එකතු කළ ද්‍රව්‍ය වන අතර බොහෝ විට ඇසුරුමේ හඟවන දෙයට වඩා වෙනස් වේ. කෘතිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැත. බොහෝ විට සත්‍ය වේ. නමුත් නොමග යවන සුළුයි. සීනි කල්තබා ගැනීමේ ද්‍රව්‍යකි. ලුණු කල්තබා ගැනීමේ ද්‍රව්‍යකි. රෝස්මේරි සාරය කල්තබා ගැනීමේ ද්‍රව්‍යකි. කෘතිම කල්තබා ගැනීමේ ද්‍රව්‍යන් යන්නින් ස්වාභාවික රසායනික ක්‍රම හරහා ඊට අවසර දෙනු ලැබේ. සැබෑ පළතුරු යොදා සාධන ලදී. තාක්ෂණිකව 5% පළතුරු අන්තර්ගත නිෂ්පාදනයකටද මෙම කියමන භාවිත කළ හැක. යොදා සාධන ලදී යනු වලින් සාධන ලදී නොවේ. ප්‍රතිශතය සොයා බලන්න. ඒ ඔබ සැබවින්ම මිලදී ගන්නේ කුමක්දයි කියාදී. කාබනික. මෙය වටිනා අර්ථයක් දරයි. නමුත් සහතික කළ විට. සහතික නොකළ කාබනික නීත්‍යානුකූලව නියාමනය දුර්වල වී. සහතිකය ඉල්ලා සිටින්න. සැබෑ කාබනික වෙළඳනාමයන්ට පමණක් එය පෙන්විය හැක. සීනි ප්‍රමාණය අඩුය. කුමක් හා සංසන්දනය කළ විටද? සීනි අඩුය යන්නට නිශ්චිත ප්‍රමිතියක් නොමැත. තරඟකරුවන් ග්‍රෑම් 100කට සීනි ග්‍රෑම් 30ක් ඇතුළත් කරන විට ග්‍රෑම් 100කට සීනි ග්‍රෑම් 20ක් සහිත නිෂ්පාදනයකටද තාක්ෂණිකව සීනි අඩුය යයි කිය හැක. කියමන නොව එක්වරකට ලබා ගන්නා පංගුවේ ඇති සැබෑ සීනි ප්‍රමාණය පරීක්ෂා කරන්න. මේ ඔබේ දිනයට යම් වටිනාකමක් එකතු කළා යයි බලාපොරොත්තු වෙමු. ඔබේ ඊළඟ බඩු මිලදී ගන්නට යාමට පෙර මේ සුරක්ෂිත කරන්න. ආහාර ලේබල් කියවන මිතුරකු සමග මිය බෙදා ගන්න. අපගේ සෝෂල් මීඩියා සමග එක්වන්න.